තැල්ල බඳින්න බෙල්ල තියෙන්න ඕනේ. මම මේක දැක්මක් දකිනවා. අපි ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ඕනේ. ඒක තියෙන්නේ අපේ පක්ෂය ඇතුළත විතරයි. පුංචි කාලේ ඉඳලම අපි ඉගෙන ගන්න මේ රට සංවර්ධනය වෙමින් පවතින කියලානේ. ඔබත් වැඩිපුරම කතා කරනවා විතරයි වැඩ නැහැ කියලා කිව්වොත් මොකද හිතන්නේ? ජනතාවගෙන් අපි ප්‍රතික්ෂේප වෙලා නැහැ. ඔබ විපක්ෂයෙන් දැන් කරන්නේම කෑ ගහන එකමනේ. ඔබේ සම්පූර්ණ නම විජේසේකර ඒකනායකලාගේ ශිරෝමි ගංගානු ශාන්ති පෙරේරා. මම කතා කරන්න ඕනේ මොන නමෙන්ද? කැමති නමක් ගන්න. හැබැයි ඉතින් ජනප්‍රිය වෙලා තියෙන ගංගානි. ගංගානි. දැන් ගංගානි ඉපදුනේ කොහෙද? මම ඉපදින්නේ කාසල් වීදි රෝහලේ. කාන්තා රෝහල. හොඳයි. දැන් පදිංචි වෙලා ඉන්නේ? පදිංචිය කොළොන්නාවාසලේ. රැකියාව මොකද්ද? ඇත්තටම මම මුල් ළමාවිය සංවර්ධන නිලධාරියෙක් හැටියට තමයි රස්සාව කරන්නේ. දැන් රැකියාව? දැන් ඉතින් මෙහෙමයි. දැන් සමාජයට අවතීර්ණ වෙලා මන්ත්‍රීවරියක් හැටියට සමාජයේ වැඩ කටයුතු කරන් යනවා. හැබැයි මම ආසම දේ තමයි පුංචි දරුවොත් එක්ක වැඩ කටයුතු කරන්නේ. මොකද්ද දේශපාලන පක්ෂය? සරෝජන බලය. ඇයි සරෝජන බලය තෝරගත්තේ? ඒ කියන්නේ දැන් වර්තමානයේ අපි හිතන්න ඕනේ මේ දැන් ජරා ජීර්ණ වෙච්ච තැන්වල නෙමෙයි. ඒ කියන්නේ මේ රටට අවශ්‍ය ඉස්සරහට මේ රට සංවර්ධනය කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙපෙන්න එකකින් අපි කාන්තාව ඕනේ විශේෂයෙන්. ඒ කියන්නේ තමන්ගේ පවුල ආරක්ෂා කරන ආර්ථික ශක්තියක් වෙලා හෙට වැඩලෝට අත්‍යවශ්‍ය කියන හැඟීමක් එක්ක ඇවිල්ලා තියෙනවා මම සරෝජනට. මොකද මම මේක දැක්මක් දකිනවා. මේක තමයි ඇත්තටම වෙන්න ඕනේ. ව්‍යවසායක රාජ්‍යයක් අන්න එක. අපිට කොච්චර මොන දේ අපි කතා කරත් ඇති වැඩක් නෑ. අපේ කසේරුකාව කෙලින් තියාගෙන දෙපෙන් නැගිටින්න පුළුවන් ශක්තියක් ගොඩනගා ගත්තේ නැත්තම්. විශේෂයෙන් ආර්ථික ශක්තිය කියන එක අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මේ රටේ තියෙන සියලුම ප්‍රශ්න ඒ කියන්නේ निराකරණය කර ගන්න නම් අපි ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ඕනේ. ඒක තියෙන්නේ අපේ පක්ෂය ඇතුළත විතරයි. ලංකාවේ අනිත් දේශපාලන පක්ෂ ගැන ඔබේ කියවීම මොකක්ද? මෙහෙම ඉතින් දැන් එක පක්ෂ ගත්තම එයාලට එක ආකල්ප එක වැඩ පිළිවෙල වල තියෙනවා. මම අහන්නේ පොදුවේ ඔබ කියවගෙන තියෙන්නේ කොහොමද? ඒක තමයි. දැන් මට ඇත්තටම ඔබතුමීට කියන්න තියෙන්නේ ඒ පක්ෂ වලට වඩා අපේ පක්ෂය වෙනස්. ඒ නිසා මම එතන රැඳිලා ඉන්නවා. ලංකාවේ දේශපාලනය ගැන මොකද ඔබ හිතන්නේ? ලංකාවේ දේශපාලනය මීට වඩා විධිමත් විය යුතුයි. විධිමත් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ දැන් අපි අදහස් කරන්නේ මොකක්ද? මෙහෙමයි. ඒ පක්ෂ වලට ආවෙනික ගති ලක්ෂණ තියෙන්න පුළුවන්. හැබැයි රටක් හැටියට සංවර්ධනය වෙන්න මේ රට කියන එක පෙරට ගෙනගෙන මේ රට සංවර්ධනය කරන්න. මොකද ඔබටත් මතක ඇතිනේ පුංචි කාලේ ඉඳලම අපි ඉගෙන ගන්න මේ රට සංවර්ධනය වෙමින් පවතින කියලානේ. ඔබ වෙමින් පවතින ලේබල් එක දැන්වත් අයින් කරන්න ඕනේ. මේ රට සංවර්ධනය වෙන්න ඕනේ. ඉතින් සංවර්ධනය කරන්න පුළුවන් එකම පක්ෂය තමයි සරෝජන පක්ෂය. ඔබත් වැඩිපුරම කතා කරනවා විතරයි වැඩ නැහැ කියලා කිව්වොත් මොකද හිතන්නේ? දැන් අපි වැඩ කරලා තියෙනවා. මොනවද? අපි වැඩ කරලා තියෙන නිසා තමයි අපි කොහෙන් ආවත් ජනතාව අතර ඉන්නේ. මොන පැත්තෙන් මොන විදියට ගියත් ජනතාවගෙන් අපි ප්‍රතික්ෂේප වෙලා නැහැ. ඔබ ප්‍රථම වතාවටද මන්ත්‍රී ධුරයක් මීට කලින් දේශපාලනය ඉඳලා තියෙනවා. මම සාමාන්‍ය දේශපාලනේ පටන් ගන්නේ මම උසස් පෙළ කරන කාලේ උසස් පෙළට අවතීර්ණ වෙනකොට. එතකොට චන්ද්‍රිකා මෙතනියගේ ඔය ගේන්න හදන කාලේ ඇත්තටම ගෙදරටත් හොරෙන් ඒ මගේ ආසාවක් තිබුණා. ඒකෙන් තමයි මම ආරම්භ වෙන්නේ. ඇත්තම කතාව නම් ඔබ අහනෝනේ ඔබතුමීලා මොනවද කරේ කියලා. අපි කරපු වැඩ අපි සාමාන්‍ය මන්ත්‍රීවරු. අපි ලොකු මන්ත්‍රීවරු නෙමෙයි. අපි බිම් මට්ටමේ. ජනතාව අතර ඉඳලා තියෙන විශේෂයෙන් ජනතාවගේ සැපේදී නෙමෙයි. ජනතාවට අත්‍යවශ්‍ය මොහොතක ජනතාවගේ දුකේදී හැම වෙලාවෙදී මේගොල්ලෝ අතහැරලා නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය කරන ලියකියවිලි ඒගොල්ලන්ට ගනුදෙනු කරන්න බැරි රාජ්‍ය ආයතනයත් එක්ක අපි සම්බන්ධ වෙලා අපිට ඒ දැනුම තියෙනවා. ඒ දැනුමෙන් ඒගොල්ලන්ට ප්‍රයෝජන ගන්න විදියට අපි වැඩ කටයුතු කරලා දෙනවා. නැතුව මේ මුදල් වලටවත් බත් පාසලටවත් අර මිනිස්සු පිනවන දේවල් වලින් නෙමෙයි. මිනිස්යාගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒ වෙනුවෙන් පෙන්නලා ඉඳලා තියෙන්නේ. ඒ නිසා කවදාකවත් ඒගොල්ලෝ අපිව අතාරින්න ඒගොල්ලන්ගේ හදවතේ අපි ඉන්නේ. හදවතේ ඉන්නවා කියලා ඔබ කිව්වට ඔබ විපක්ෂයෙන් දැන් කරන්නේම කෑ ගහන එකමයි. නෑ මෙහෙමයි. ඔබට පේනවා ඇති අපි විපක්ෂේ ඉඳලා කෑ ගහනවා. මේක කෑ ගහනවා මේක මගේ රට. මේක මගේ. හරි මේ ජනතාව අපේ. ඒ නිසා අපි කරන්නේ ওই පවතින ආණ්ඩුව වලට කරන උදව්වක්. ඒගොල්ලෝ ඒක බැලුවා නම් ඒගොල්ලන්ට හිතෙන්නේ අපි මේ විවේචනයක් කරනවා කියලා. ඇයි හත්තලානේ මේ අපි කෑ ගහලා පෙන්නලා දෙන්නේ අපිට පුළුවන් පාණ්ඩුව අකුලගෙන නිශ්ශබ්ද වෙන්න. අපි එහෙම වෙන්නේ නැත්තේ මේ රට අපිට ඕන නිසා. මේ ආණ්ඩුවටත් අපි ඇත්තටම දෙයක් කරපල්ලා කියලා කියන්නේ ඇයි? මේක කවුරු කරත් මම මෙහෙම කිව්වොත් තැල්ල බඳින්න බෙල්ල තියෙන්න ඕනේ. ඔයාටත් මටත් අපි කාටත් මේ රට තිබුණොත් තමයි ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක නේද ඇත්ත?